හෙලෝ හායි කොහොමද හැමෝම හොඳින් ඉන්නව නේද? අද හොඳටම වහින දවසක්. ඉතින් මම මේ උදේම නැගිටලා මගේ වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. මම ළඟකදී ඉඳන් උදේම නැගිටලා තේ බොන එක නවත්තලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අර තේ බොන්න හිතෙන එක මග අර ගන්නත් ඕන නිසා මම නැගිට්ට ගමන්ම කරන්නේ කෑම හදන්න පටන් ගන්න එක. ඒක මට එතකොට මම මේ වැඩ පටන් ගත්තට පස්සේ මට ඒ තේ බොන එක එහෙමම මග ඇරිලා යනවා. ඉතින් මේ උදේම දැන් හස්බන්ඩ්ට දවල්ට අරන් යන කෑම එක ලෑස්ති කරගන්න තමයි හදන්නේ. දවල්ට අරන් යන්න කෑම එක හදලා ඉවරුනාට පස්සේ තමයි මම උදේට කෑම මොනවද හදන්නේ කියලා බලන්නේ. මොකද එතකොට උදේට හදන එක චුට්ටක් රස්නෙන් කන්න පුළුවන්නේ. නැත්තම් ඉතින් හස්බන්ඩ් නැගිටින වෙලාව වෙනකොට හොඳටම සීතල වෙනවනේ. අද ඉතින් කොහොමත් මම මේ රස්නෙන් කන දෙයක් තමයි හදන්නේ. මොකද අද මම ආප්ප හදන්න පිටි දාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ආප්ප රස උණුවෙන් කනකොටනේ. ඒ නිසා ඉතින් එයා නැගිටින්න කිට්ටු වෙලා ආප්ප ටික හදාගන්න තමයි හිතන්නේ. මම ඉතින් ගොඩක් වෙලාවට උදේට කන්න ආප්ප මේ වගේ මිශ්‍රණය හදලා ෆ්‍රිජ් එකේ තියාගන්නවා. මේක මට සතියකමාරක් විතර මුකුත් වෙන්නේ නැතුව ෆ්‍රිජ් එකේ පහළ කොටසේ තියාගන්න පුළුවන්. පිපුණට පස්සේ අපිට ඕන ටික හදලා ඊට පස්සේ ඉතිරි වෙන ටික ෆ්‍රිජ් එකට දාලා ගන්න පුළුවන්. මුකුත් වෙන්නේ නැහැ. රස වෙනස් වෙන්නේත් නැහැ. ඉතින් මං ඔන්න ওই විදිහට දවල් කෑම හදලා ඉවර වෙලා ඊට පස්සේ දැන් මං කිව්වනේ උදේට ආප්ප හදන්නේ කියලා. මේ විදිහට ආප්ප ටිකත් හදාගත්තා. අපේ ගෙදර ඉතින් ආප්ප කන්නේ කොහොමත් පරිප්පුත් එක්ක නිසා මට වෙනම මහන්සි වෙන්න දෙයක් නැහැ. මොකද මම දවල්ට පරිප්පු හැදුවා. ඒකටම ටිකක් වැඩියෙන් හදාගත්තා උදේටත් එක්ක. ඉතින් ඔයාලා ගෙවල් වලත් මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවද දන්නේ අපේ ගෙදර නම් දවල්ට අරන් යන බත් එක ඒ කියන්නේ දවල්ට අරන් යන කෑම එකෙන්ම ආය උදේට පොඩ්ඩක් කාලා යන්න හරිම අකමැතියි. ඉතින් අනිවාර්යෙන්ම උදේට වෙන මොනවා හරි හදන්නම වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට එයාගේ කෑම එක හදලා එයාට කෑම එක කන්න දීලා මමත් උදේ කෑම එක අරගෙන ඊට පස්සේ ඉතින් තියෙන්නේ හැමදාම වගේ කාලා බීලා ඉවරුනාට පස්සේ ගේ අතු ගාලා අස් කරගන්න තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. අද ඉතින් මේ වැඩ ටික ඉක්මනට ඉවර කරගන්න ඕන. මොකද හස්බන්ඩ් යන්න ලෑස්ති වෙන වෙලාවට මමත් ලෑස්ති වෙන්න ඕනේ. මටත් චුට්ටක් එළියට යන්න තියෙනවා බඩු ටිකක් ගන්න. මොකද එයා ගියාට පස්සේ එක්කෝ මම බස් එකේ යන්න ඕනේ. එහෙම නැත්නම් ටැක්සි එකේ යන්න ඕනේ. ඊට වඩා හොඳයි මෙයාත් එක්කම ගිහිල්ලා මේ වැඩ ටික කරගෙන එන එක. එයාට උදේවරුේ චුට්ටක් වෙලාවක් තියෙන නිසා මං ඉතින් ඉක්මනට මේ වැඩ ටික ඉවර කරලා මමත් ලෑස්ති වෙනවා එයාත් එක්ක එළියට යන්න. මම කිව්වනේ හොඳටම වහිනවා කියලා. ඉතින් මේ වැස්ස වෙලාවට මට මේ ගෙවල් අස් කරන එක, අතු ගාන එක මේ දේවල් කරන්න නම් හරිම කම්මැලි. ඉතින් ඇඳට වෙලා නිදා ගන්න තමයි හිතෙන්නේ. මොකද මේ චුට්ටක් සීතලත් මේ වැඩි වගේනේ වෙන. දැන් අපේ ගෙදර මම ඉස්සර එහෙ කොළඹ ඉද්දී ඒ වැස්සත් ඉතින් ලොකුවට මේ සීතලක් දැනෙන්නේ නැහැ. හැබැයි මෙහෙනම් පොඩ්ඩක් වහිනකොට සීතල දැනෙනවා වැඩි. ඉතින් හරිම කම්මැලි වැඩ කරන්න. ඒත් ඉතින් මේ වැඩ ටික කරගන්න එපැයි. කොහොමටත් උදේ මේ වැඩ ටික ඉවර කරගත්තේ නැත්නම් ඉතින් ආයේ හවස් වෙනකම්ම ගේ අතු ගන්න වෙන්නේ නැහැ. මොකද දැන් මම එළියටත් ගිහින් එන නිසා දවල් වෙනවනේ. ඒ නිසා දැන් මේක අතුපතු ගාලා අස් කරලා ඔක්කොම ඉවර කරලා යන්න ඕනේ. නැත්නම් ඉතින් ආයේ හවසට තමයි ගේ අතු ගන්නෙ. ඉතින් එහෙම හොඳ නෑනේ අපි ගෙදර ඉන්නකොට හොඳට පිරිසිදුව ලස්සනට තියාගන්න එපැයි. අනික අපි මොකක් හරි හේතුවක් නිසා මේ විදිහට අපේ ගෙවල් දොරවල් උදේට අස්පස් කරේ නැත්නම් ඔයාලට දැනෙන්නේ නැද්ද මුළු දවසම නිකන් කිසිම වැඩක් නැති හරිම කම්මැලි දවසක් වගේ. ඉතින් ගෙවල් දොරවල් ටික අස් කරගත්තට පස්සේ ඉතින් දවසම කිසිම කම්මැලිකමක් නැතුව සතුටෙන් ඉන්න පුළුවන්. අනේ මන්දා ඔයාලගේ ගෙවලුත් මේ වගේද කියලා කියන්නකෝ. දැන් අද මේ විදිහට කොච්චර සුද්ධ කරලා පිහදලා අතු ගෑවත් අනිත් පහවදට ආයිත් අතු ගන්නකොට ඒත් අර දූවිලි වගේ ඒ තිබුණ විදියටම දූවිලි එහෙම තියෙනවා. වෙනසක් නෑ. දැන් සමහර මට වෙලාවකට හිතනවා දැන් අපේ ගෙදර විතරද කියලා. සමහර ගෙවල් වල මම දැකලා තියෙනවා හරීම ක්ලීන් එකට දැන් ඒවා නිතරම සුද්ධ කරන්නෙත් නෑ. හැබැයි ඉතින් ඒගොල්ලන්ගේ ගෙවල් වල ඉතින් ඒ තරමටම දූවිලි ඇත්තෙත් නෑ. අපි ඉතින් මේ රෙන්ට් එකටනේ ඉන්නේ. ඉතින් මේගේ අපි ඉන්නේ උඩ තට්ටුවකනේ. මට හිතෙන විදිහට නම් උඩ තට්ටුවට ගොඩක් දූවිලි එනවා වැඩි. අනිත් එක අපි මේන් රෝඩ් එක කිට්ටුවමයි ඉන්නේ. ඒ නිසා වෙන්න ඇති කියලා හිතනවා මෙච්චරටම දූවිලි. කොහොම වුණත් ඉතින් හැමදාම දූවිලි පිහදලා සුද්ධ කරන්නම ඕන.
ඔය පේනවනේ ඉතින් පුදුමයක් නෙවෙයිනේ අපේ ගෙදර අස් කරන්න කොච්චරවත් තියෙනවා කියන එක. ඔය බලන්නකෝ හස්බන්ඩ් කාලා ඒ පිඟානේවත් අයින් කරලා නෑ. එයා ඒකත් එහෙමම දාලා ඔන්න වොෂ්රූම් එකට ගිහිල්ලා. මම මේ කෑම බීම ටිකත් අස් කරගෙන ඉක්මනටම කුසියත් අස් කරගන්න ඕන. මොකද මට දැන් හොඳටම පරක්කු වෙලා තියෙන්නේ. ඉතින් ඔය තියෙන්නේ සමන්පිච්ච මල් වගේක්. අපේ පල්ලෙහා සමන්පිච්ච වැලක් තියෙනවා. මම එකෙන් සමන්පිච්ච මල් ටිකක් කඩාගෙන මේ විදියට මේ වතුරේ දාලා තියෙනවා. ඉතින් හරිම සුවඳයි. ඒ වගේම තමයි ඒකෙන් අර මූණ හොදන එක හොඳයිනේ. මම ඉතින් ওই වතුරකින් උදේට මූණ සෝද ගන්නවා. ඔන්න බලන්නකෝ දැන් චුට්ටක් පායලා තිබුණේ. හැබැයි ඉතින් ආපහු ඔන්න වහින්න පටන් අරන් තියෙන්නේ හොඳටම. මට ඉතින් කුසිය ගොඩාක් අස් කරගන්න දේවල් නම් තිබුණේ නැහැ. මොකද මම උයන ගමන්ම ගොඩක් වෙලාවට මේ දේවල් අස් කරගන්නවා අතු ගාලා. මම අර මේ කෑම හදන්න ගත්ත භාජන ටික පොඩ්ඩක් වතුර පෙරෙන්න දාලා තියෙනවා. ඒ ටිකේ වතුර පෙරලා තියෙන්නේ දැන් මම ඒ ටික අදාළ තැන්වලට දාලා කුණු ටිකත් අයින් කරලා ඉක්මනට මේ වැඩේ ඉවර කරගෙන ලෑස්ති වෙන්න තමයි දැන් හදන්නේ. දැන් ඉතින් ගෙදර වැඩ ටික ඔක්කොම ඉවර කරලා බොඩි වොෂ් එකක් එහෙම දාගෙන මම දැන් මම කිව්වේ මම එළියට යනවා කියලා. ඉතින් එළියට ගිහිල්ලා මට ඕන බඩු ටිකත් අරගෙන ගෙදර එන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ උදේවරුව ගත වුනේ. ඉතින් අද මම ගෙනාවේ මගේ සම්පූර්ණ දවස ගත කරන විදිහේ වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයගොල්ලන් සතුටෙන් බලන්න ඇති කියලා. ඉතින් එහෙනම් මගේ වීඩියෝස් බලන්න, ඒවට කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අදට ගිහින් එන්න තමයි හදන්නේ. හැමෝටම සුබම සුබ දවසක්. ආයෙත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.